හයි ශ්‍රේණිය ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මෙස් TV YouTube channel එකට. ඉතින් අද ඔයා මේ එකතු වෙලා ඉන්නේ ස්ථානීයගේ පාඩමේ 3 වෙනි කොටසත් එක්ක. එතකොට ඔයා මේ පාඩමේ පළවෙනි වීඩියෝ දෙක බැලුවා නම් දන්නවා සංඛ්‍යාවක් ලියන්න අපිට ස්ථානයක් අවශ්‍ය වෙනවා. එම සංඛ්‍යාවට ස්ථානයක්, ස්ථානීය අගයක්, ඒ වගේම එම සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගයක් තියෙනවා කියලා ඔයා දැන් දන්නවා. එතකොට අපි ඉගෙනගත්තු ස්ථාන දෙක තමයි අපි කලින් වීඩියෝස් වලින් ඉගෙනගත්තු ස්ථාන දෙක තමයි එක ස්ථානය සහ දස ස්ථානය. එතකොට ස්ථානය ගැන ඉගෙන ගත්තා, ස්ථානීය අගය ගැන ඉගෙන ගත්තා, එම සංඛ්‍යාවලින් නිරූපණය වන අගය ගැන ඉගෙන ගත්තා. එතකොට අද අපි ඉගෙන ගන්න යන්නේ ඉතුරු ස්ථාන 3 ගැන. එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය, දසදහ ස්ථානය ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ රූපයෙන් දැක්කෙන විදිහට 67524 හතර ඉලක්කමේ ස්ථානය එක ස්ථානය, ස්ථානීයගේ 1. එතකොට දෙකේ ඉලක්කම ගත්තාම දෙකේ ඉලක්කමේ ස්ථානය දස ස්ථානය, ස්ථානීය අගය 10. ඒ දෙක අපි කලින් වීඩියෝ වල කතා කරා. පහේ ඉලක්කම ගමු. පහේ සංඛ්‍යාවේ ස්ථානය සිය ස්ථානය, ස්ථානීය අගය 100. හතේ ඉලක්කම ගමු. හතේ ඉලක්කමේ ස්ථානය දහ ස්ථානය, ස්ථානීය අගය 1000. ඒ වගේම හයේ ඉලක්කම ගමු. හයේ ඉලක්කමේ ස්ථානය දසදහ ස්ථානය, ඒකේ ස්ථානීය අගය 10000, දසදහස. ඉතින් ඔය විදිහට සිය ස්ථානය, දහ ස්ථානය, දසදහස් ස්ථානය සහ ඒ වගේ ස්ථානීය අගයන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ උදාහරණම ආයෙ ගන්නවා. එතකොට දැන් අපි කතා කරන්නේ අදාළ සංඛ්‍යාවලින් නිරූපණය වන අගය ගැන. එතකොට 67524 සංඛ්‍යාවෙහි එක් ඉලක්කමෙන් නිරූපිත අගය සොයමු. හතර ඉලක්කමෙන් නිරූපණ අගය ගමු බලන්න. එතකොට හතර ඉලක්කමේ ස්ථානීය අගය වැඩි කරන්න හතර ඉලක්කමේ ස්ථානීය අගය 1, එකේව 4ක් 4යි. එතකොට හතර ඉලක්කමේ ස්ථානීය අගය 4. දෙකේ ඉලක්කමට යම්. දෙකේ ඉලක්කමේ ස්ථානීය අගය 10, 10 ඒවා 2ක් 20යි. එතකොට දෙකේ ඉලක්කමේ ස්ථානීය අගය 20. පහේ ඉලක්කම දිහාවට යම්. පහේ ඉලක්කමේ ස්ථානීය අගය 100, 100 ඒවා 5ක්. උත්තරේ 500යි. පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය 500. හතේ ඉලක්කම ගමු. හතේ ඉලක්කමේ ස්ථානීය අගය 1000, 10 ඒවා 7ක් 7000යි. එතකොට හතේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය 7000. හයේ ඉලක්කම ගමු. හයේ ඉලක්කමේ ස්ථානීය අගය දසදහස, දසදහසේ ඒවා 6ක් 60000යි. එතකොට හයේ ඉලක්කමේ නිරූපණය වෙන අගය 60000. එතකොට මම හිතනවා මේ උදාහරණය ඔයාලට පැහැදිලි ඇති කියලා. සංඛ්‍යාවකින් නිරූපණය වෙන අගය ගන්න අදාළ සංඛ්‍යාවේ ස්ථානීය අගය වැඩි කරන්න අදාළ සංඛ්‍යාවෙන්.
එතකොට තව උදාහරණයක් ගමු. 5968ෙහි එක් ඉලක්කම නිරූපණය වන අගය. 5968 8 ඉලක්කම නිරූපණ අගය ගන්න කොහොමද? 8 ඉලක්කමේ ස්ථානීය අගය වැඩි කරන්න 8 ඉලක්කමෙන් ස්ථානීය අගය 1 එකේ ඒවා 8ක්. එකේ ඒවා 8ක් 8යි. 8 නිරූපණය වෙන අගය 8. 6 ඉලක්කම ගමු. 6 ඉලක්කමේ ස්ථානීය අගය 10. 6 ඉලක්කමේ ස්ථානීය අගය 10. 10 ඒවා 6ක්. 10 ඒවා 6ක් 60යි. 6 ඉලක්කමේ නිරූපණය වෙන අගය 60. 9 ඉලක්කම ගමු. 9 ඉලක්කමේ ස්ථානීය අගය 100. 9 ස්ථානීය සිය ස්ථානය ස්ථානීය අගය 100. 100 ඒවා 9ක්. 900යි. 9න් නිරූපණය වන අගය 900. 5 ඉලක්කම ගමු. 5 ඉලක්කමේ ස්ථානය 10 ස්ථානය ස්ථානීය අගය 1000. එතකොට 5න් නිරූපණය වන අගය මොකද්ද? 10 ඒවා 5ක් 5000යි. 5 ඉලක්කමෙන් නිරූපණය වන අගය 5000. එතකොට ඒ උදාහරණෙත් ඔයාට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟට ඔයාට තව දෙයක් කියලා දෙන්න ඕනේ කලින් උදාහරණෙම අරගෙන. දැන් ඔයාලට පේනවා 67524 කියන සංඛ්‍යාව තියෙනවා. හිතන්නකො ඔයාගේ වාර විභාගයට මේ සංඛ්‍යාව දෙනවා. දීලා 7 ඉලක්කම ස්ථානීය අගය ගැන ඔයාගෙන් අහනවා. 7 ඉලක්කම ස්ථානීය අගය කීයද? ඔයාට ස්ථානය ගැනවත් ස්ථානීය අගය ගැනවත් මතක නැහැ. එහෙම හිතමුකෝ. එතකොට ඔයාට ඔය 7 ඉලක්කමේ ස්ථානීය අගය ගන්න පුළුවන් 4 ඉලක්කමේ ස්ථානීය අගය පාවිච්චි කරලා. 4 ඉලක්කමේ ස්ථානීය අගය මොකද්ද? 1. එතකොට 4 ඉලක්කමේ ස්ථානීය අගය 1. එතකොට 4 ඉලක්කමේ ස්ථානීය අගය 10න් වැඩි කරලා 4 ඉලක්කමේ ස්ථානීය අගය 10න් වැඩි කරලා ඔයාට 2 ඉලක්කමේ ස්ථානීය අගය ගන්න පුළුවන්. එතකොට 4 ඉලක්කමේ ස්ථානීය අගය 10න් වැඩි කරපුවාම කීයද? 10. 2 ඉලක්කමේ ස්ථානීය අගය 10. 2 ඉලක්කමේ ස්ථානීය අගය 10න් වැඩි කරලා ඔයාට 5 ඉලක්කමේ ස්ථානීය අගය ගන්න පුළුවන්. එතකොට 5 ඉලක්කමේ ස්ථානීය අගය කීයද? 100. 5 ඉලක්කමේ ස්ථානීය අගය ඔයාට 10න් වැඩි කරලා 7 ඉලක්කමේ ස්ථානීය අගය ගන්න පුළුවන්. එතකොට 7 ඉලක්කමේ ස්ථානීය අගය කීයද? 100 වැඩි කරන්න 10න් 1000යි. එතන 7 ඉලක්කමේ ස්ථානීය අගය 1000. 7 ඉලක්කමේ ස්ථානීය අගය 10න් වැඩි කරලා 7 ඉලක්කමේ ස්ථානීය අගය 10න් වැඩි කරලා 6 ඉලක්කමේ ස්ථානීය අගය ගන්න පුළුවන්. 1000 වැඩි කරන්න 10න්. එතන 6 ඉලක්කමේ ස්ථානීය අගය 10000. එතකොට ඔයාලට දැන් පේනවා වම් පැත්තේ තියෙන සංඛ්‍යාවේ ස්ථානීය අගය ගන්න පුළුවන්. ඊට දකුණු පසෙන් තියෙන සංඛ්‍යාවේ ස්ථානීය අගය 10න් වැඩි කරලා 4 ඉලක්කමේ ස්ථානීය අගය දන්නවනම් 6 ඉලක්කමේ ස්ථානීය අගය උනත් ගන්න පුළුවන්. මේ මම කරු පිළිවෙලට ස්ථානීය අගයන් 10න් වැඩි කරගෙන ගිහින්. එතකොට ඒක ඔයාට වැදගත් වෙයි ඔය ප්‍රශ්න කරනකොට. අවසාන කාරණාව හැටියට මට කියලා දෙන්න ඕනුනේ අන්න ඒක. එතකොට මේ කාරණාවත් එක්ක අද වීඩියෝ එකේ සිද්ධාන්ත කාරණා ඉවර වෙනවා. එතකොට කලින් වීඩියෝ එකේ වගේම මම අභ්‍යාස දෙකක් දාලා තියෙනවා ඔයාට කරන්න. එතකොට මේ අභ්‍යාස දෙක ඔයා කරන්න. එතකොට ඊළඟ වීඩියෝ එකේදී මම මේ අභ්‍යාස දෙක සාකච්ඡා කරනවා. එතකොට ස්ථානීය අගය පාඩමේ 4 වෙනි කොටසෙන් ඔයාලට ලැබෙන්නේ
විසඳුම් අභ්‍යාස වීඩියෝ එකක්. ඉතින් මේ අභ්‍යාස දෙක කරලා තියාගන්න. එතකොට ඔයාගේ හරි වැරදි හතරවෙනි වීඩියෝ එකකින් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට ස්තුතියි. ඔයාලට සුබ දවසක්.